Yo guys, welcome to my YouTube channel. අපි මේ කරන්නේ යන්නේ YouTube Express. හරි බරි කතා වුණේ ගේම් ප්ලේ එකට යන්න. හරි ඉතින් ඔන්න කාලයකට පස්සේ මම වීඩියෝ එකක් ගේනවා. මම අන්තිමට මේ මිස්ටර්නි. ඔයාලා ඒක බලන්න නැත්නම් බලන්න. හරි guys ඉතින් මගේ channel එකේ 209ක් subscribe ලා. ඊළඟ ටාගට් එක තමයි 205 නෙමෙයි 250. හරිද වචන පොඩ්ඩක් පැටලෙනවා ඒක ගණන් ගන්න බෑ. 250 තමයි මගේ ඊළඟ ටාගට් එක. හරිද? තාලිප්පනින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. හරි ඉතින් guys අද වීඩියෝ එකෙන් ගේන්නේ තියෙන guys මේ ගේම් එකේ ඕදලොරියක්. හරිද? අන්න ඒ ඕදලොරිය විකුණලා කොච්චර ගානකට විකුණද හැකි කියලා තමයි මම බලන්න යන්නේ. හරිද? හරි ඉතින් මම ඒක විකුණලා බැලුවේ නෑ. හරිද? ඒක දැන් අපිම විකුණලා බලමු. මම දැන් ඔය ගේම් ප්ලේ එකට කලින් මම විකුණලා බැලුවේ නෑ. හරිද? සර්ප්‍රයිස් එකක් වගේ එකකට වගේ තමයි මම මේ ඒක කරන්නේ. හරිද? හරි guys මේකට අලුතින් අප්ඩේට් එකක් ආවා. අන්නේ අලුතින් අප්ඩේට් එකේදී කාර් සේල් එකක් ආවා අලුතින්. මෙන්න මේ කාර් සේල් එක. හරිද? මේ කාර් සේල් එක මේ කහ පාට වාහනයක් තියෙනවා. මම ඒ කහ පාට වාහනේ කලින් අරගත්තා. හරිද? ඒ කහ පාට වාහනේ මේ කාර් එක මගේ යතින් නැති වුණා. කොහේ හරි පල්ලම දාලා සේව් කරන්න බැරි වුණා. ඉතින් ඒ වාහනේ මට නැති වුණා. මම ඒක ගන්න ඕනේ. ඉතින් guys අර කාර් සේල් එකේ වගේ මේක කියන්නේ පුරන්න බෑ. හරිද? කියන්නේ නිකන් සල්ලි දීලා ගන්න බෑ. ඔයාලා අලිමාරෙන් මේ ගන්න ඕන සල්ලි දීලා. හරිද? සල්ලි නොදී ගන්න බෑ. හරිද? ලෝකලින් මොකද කිව්වම? ලෝකලින් කිව්වේ කියන වැරදුනා. හරිද? ඒව ගණන් ගන්න එපා. හරිද? වටපිටාවේ සත්ත බද එනවා ගණන් ගන්න එපා. ඒ හැටි මහා ගොන් ජිප් එකකින් ගයිස් අපි යන්නේ. අවුලන්නේ ජිප් එක නෙමෙයි අපිට වැඩක් තියෙන්නේ. මෙන්න මේ යෝදලොරි විකුණන එක. හරිද? හරි ගයිස් ඉතින් මෙන්න මේ හරි තමයි යෝදලොරි තියෙන්නේ. හරිද? අයි හිර වෙන ගතියකුත් තියෙනවා ගණන් ගන්න බෑ. හිර වෙන ගතිය. වැද්ද ගෙලින්ම ආයි මාග සංඥා පුරවුක. කලල ඉස්ටේ ගෑපුණා. ගාස් පේනුනේ මේ ගේම් එක ගාස් හිර වෙනවා. හරිද? ඒ පොඩි තැන් වල හිර වෙනවා. ඒක ගණන් ගන්න බෑ ගාස්. හරිද? හරි ගාස් මෙන්න මේ කම්පැනි එක හොද කම්පැනි එක මොකක්ද දන්නේ නැහැ. වැඩ ගන්න මේකත්. හරිද? ලොකු කලිනාද ශාලාවක් වගේ එකක් ඉන්නේ. මම හිතන්නේ ජලය නිෂ්පාදනය කරලා තන මේ පිටිපස්සේ පොඩි නිකන් උහුදනේ තියෙන්නේ. ඒකෙන් වතුර මේකෙන් මේ කියන්නේ ජල බෝතල් වලට දානවා දෙනවා ඇති. මම ඒ ගැන හරියට දන්නේ. මෙන්න guys ඔය වැඩමුළු හොද මේ ටිපර් එක. හරිද? ටිපර් එකක් කිව්වට ටිපර් එකක් නෙමෙයි මහා යෝදලොරියක්. හරිද? රෝදි සයිස් එක ගත්තොත් මගේ තරම් නැති. හරිද? ඒක guys පිටා ගන්න බැරි තමයි ලොකු. ඒක තමයි පුදුම. හරිද? හරිද? අපි මේකේ නගලා අපි දැන් කෙලින්ම කාර් සේල් එකට ගිහලා විකුණලා කොච්චර ගානකට විකුණන්න පුළුවන්ද කියලා අපි බලමු. හරි guys ඉතින් මේක පොඩ්ඩක් පේන්නේ නැහැ. හරිද? ඉස්සරහ හරිය පේන්නේ ඒ නිසාමයි ඉස්සරහින් පේන මේක දාගන්න. තව රින් ස්කිල් එක උනේ මේ වෙන්නේ. හරි අපි මෙහෙම දාගෙන යමු guys. අපි හැමදාම දාගෙන යන්නේ පිටිපස්සෙන්නේ. අපි නැසකටත් එක අද උඩින් දාගෙන යමු. එක්ක ඕනේ නැහැ. හරිද? හදිසියාවත් ඔකේ එහා මෙහා වෙලා මේ මූදර වැට්ටොත් තමයි මම මුලින්ම වීඩියෝ එක කරන්න බෑ. කියලා කට ගත්තේ නෑ guys. අයියෝ බලන්නකො ඉතින් කරන්න බෑනේ ඉතින්. චික් කියලා කට ගත්තේ නෑ guys. වැට්ටරේ කින් මූදර නේ මන් දන්නේ.
වලා ගන්න ඕන කේන්දරේ මගේ. කොහොමද දන්නේ? ෂුවර් එකටම කේන්දරේ ලියලා ඇති කටවහ කියලා. අයියෝ. හරි ඒ වැඩ නැහැ. අපි දැන් බලමු මේක විකුණලා. හරිද? අයියෝ මේ ගායිස් මේ වාහන යන යට කරගෙන දෙන්න නැත හැකි. ඔයාලා එහෙම තරහකාරයෙක් කියනවනේ යට කරගෙන යන්නේ නෙමෙයි උඩ. අද ගේම් එක හරිද? යාළුවෝ තරහකාරයෝ නෙමෙයි. ඕහෝ. හරි ගායිස් ඉතින් වඩ පිටයි සද්ද බද්ද එනවනම් ගණන් ගන්න බා. හරි ගායිස් ඉතින් එහා ගෙදර මොකා හරි අර එහා ගෙදර මල්ලි හරි ගගා මොකක් හරි නාඩගමක් කරනවා. හරිද? හරි ගායිස් වාහනේ පෙල්ලුණා. ඒකට සැලෙන්නේ මෙන්න මේ උඩ තියෙන අර නිකන් වාහනයත් එක්ක අර මොකද අඩුවක් වගේ එකක් තියෙනුනේ. ඒක බවයිමත් කෙලින් පැත්තට හැරෙනවා. අපි දැන් බලමු ගායිස් මේක විකුණන්න. දැන් ෂුවර් එකටම මේක අපි විකුණලා කීයේ ගානකට විකුණනද කියලා මන්න හිතෙන විදියට ගායිස් ලොකු ගානකට විකුණන්න පුළුවන් ඒවි. අඩු ගානට විකුණුණොත් සබ්ස්ක්‍රයිබ් නෙවෙයි දෙන්න වෙන්නේ. හරි. ඕහෝ. ගායිස් මේ ඇතුළට දාගත්තාම වෙප්පායනු. ගායිස් ඉතින් අර කාර් සේල් එකේ විකුණන මිනිස්සුයක් පේන්නේ නැහැ. හරිද? මේ ලොකුකම කිව්වා. හරි ගායිස් ඉතින් මා හිටි ගානකට ගායිස් විකුණන්න පුළුවන් මේ. ඔන්න ඉතින් ගායිස් ඩොලර් 800 800 700 ගානක හරි තමයි විකුණන්න පුළුවන් උනේ. හරි ඉතින් ගායිස් ඔන්න ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් කොල්ලෝ